අයිබෝන් කියලා පටන් ගන්නවා YouTube channel එකට අසාධාරණ පිළිගන්නවා. ඉතින් මට කියලා දෙන්න අලුත් ටිප් එකක්. මේකදී මේ වීඩියෝ ස්ප්ලිට් කරන හැටි තමයි කියලා දෙන්නන්නේ. එතකොට මේ YouTube icon එකට ගිහිල්ලා ඒකේ open split කියන එක screen split කියන එක එබුවාම ඔයාලට මේ විදිහට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට අවශ්‍ය select app එක select කරන්න පුළුවන් අවශ්‍ය මොන app එකද. ඊට පස්සේ app එක සමග අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. පහළ සහ ඉහළ විදිහට මේකේ වැඩ කටයුතු පහසුවෙන් සිදු කරන්න පුළුවන්. අපිට වීඩියෝ එකක් කරන ගමන් WhatsApp එකේ message එකක් දාන්න පුළුවන්. ඒ වගේ වැඩවලට මේක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් trip එක ගියොත් ඒක තමයි setting වලින් ඔයාලට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට setting වලින් notification කියන එක on කරලා advanced setting කියන එකට යන්න පුළුවන්. advanced setting එකෙන් ඔයා එතෙන්ට ගිහුවාම එතන තියෙනවා notification history කියලා. ඊට පස්සේ notification history කියන එක on කරපුවම ඔයාලට පුළුවන් notification එක ඕන notification එක delete වුණත් ඒවා බලා ගන්න. ඊළඟ setting එකට අපි යමු. ඊළඟ tip එක ගැන කතා කරන්නේ. ඒකෙදි ඔයාලට පුළුවන් මේ security and privacy කියන එකට ගිහිල්ලා ඒකෙදි most security setting කියන එකට ගිහිල්ලා ඒක on කරපුවම pin කරපුවාම pin කරන්න පුළුවන්. මේකෙදි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් lazy way කාටයි phone එක දෙනවා නම් ඔයාලට app එකක් pin කරලා දෙන්න පුළුවන්. මේ app එක විතරක් බලන්න ඔය විදිහට pin this app කියනවා. එතකොට එයාට ඒ app එකෙන් එළියට එන්න බෑ. ඔයාලට ඒ app එක ඇතුළත ඒ කෙනාට ඉන්න පුළුවන්. ඔයාගේ අනවශ්‍ය වීඩියෝ නැත්නම් අනවශ්‍ය ඔයාගේ photos ඒවා බලන්න ඒ කට්ටියට හැකියාවක් නැහැ කෙනෙක්ට මේ විදිහට pin කරලා දුන්නා. ඒකෙන් කොහොමදත් ඒ app එකෙන් එළියට එන විදිහක් නැහැ.